ඉතින් කොහොමද ඔයාලට? මම ඔයාලත් එක්ක බෙදාගන්නේ මගේ ඊයේ දවස් ගෙවන විදිය. ඉතින් උදේම නැගිටලා උයලා කරලා ගෙදර වැඩ ටික ඉවර කරලා ඔන්න බබාගේ වැඩ ටිකත් ඉවර කරලා මම යන්න හදන්නේ අපේ ෂොප් එකට. ඉතින් ගිය දවස් දෙකේ ටිකක් අසනීපෙන් හිටියේ. දවස් දෙකකට පස්සේ තමයි මම අද ෂොප් එකට ආවේ. ඉතින් මං අසනීප වුණා කියලා නෑ, අපේ වැඩ ටික එහෙමම යනවා. මොකද මං ලස්සනට ප්‍රොසෙස් එක හදලා තියෙන නිසා. ඉතින් ඒ සතුටට හේතු කාරණාවත් හිතේ තියාගෙන ඔන්න මම යනවා උඩ බලන්න මහාන වැඩ තත්ත්වය කොහොමද කියලා. මට කරන්න වැඩ කීපයක්ම තියෙනවා, වීඩියෝස් වගේක් ගන්න තියෙනවා. අද ඉතින් ඔයාලට පෙන්නන්න ඩිසයින් කීපයක් තිබුණා. මේ තියෙන ෆ්ලීට් ගවුන් සෙට් එකේ මැහිගෙන යන ටික යෙලෝ එකයි මෙරුන් එකයි තියෙනවා. ඒක ගැන ඔයාලට විස්තරයක් මම අරගෙන ආවනේ. ඉතින් මේ මුළු මාස පුරාවටම මැහෙන්නේ ෆ්ලීට් ගවුම තමයි. අලුත් ඩිසයින් වගේක් කට් වෙලා තියෙන, ගොඩක් මහ ගන්න විදිහක් නැතුව තියෙන්නේ. මොකද ඔයාලා ෆ්ලීට් ගවුමට ඒ තරම්ම කැමති වුණා. ඉතින් මොන පාටින් ගෙනාවත් ඔයාලා ඒකට කැමති. ඉතින් මේ යෙලෝ කලර් එක අද යන සෙට් එකක් තමයි. තව මැහෙන්න කීපයකුත් තියෙනවා. ඔන්න ඉතින් මගේ ඇසිස්ටන්ට් ඕනට හායි පාරකුත් දාගෙන මම ආයෙත් පහළ වැඩ තත්ත්වය කොහොමද කියලා බලන්න. අද යන සෙට් එක පැක් වෙන ගමන් තමයි තියෙන්නේ. ඔයාලට ඉස්සරහට ක්‍රිස්මස් එක නිව් එකට ලස්සන ඩිසයින් ටිකක් අරන් එන්න මං හිතාගෙන ඉන්නවා. කොහොම හරි ඉක්මනටම අරගෙන එනවා ඉතින්. ඉතින් පාසල් ටික පැක් කරගෙන යද්දී කුරුතා කලර්ස් 3ෙන් ඕඩර් කරපු කෙනෙක්ට ඉතින් ඒක මම මේ විදිහට පැක් කළා. මට තියෙනවාද කට් කරන්න කස්ටමයිස් ඩිසයින් එකක්. ඒක කට් කරන්න තමයි හදන්නේ. සයිස් එක වෙනස්. ඒක නිසා ඒක මන් අතින් තමයි කට් වෙන්නේ. ඉතින් ඔන්න ඒ වැඩේත් ඉවර වෙලා මම ඔන්න ආයෙත් පල්ලෙහාට ආවා පැක් වෙන ඒවා ගැන චුට්ටක් බලන්න. ඉස්සරහට ලස්සන ඩිසයින්ස් කීපයක් මෙන්න තියෙනවා. ඉතින් චුට්ටක් ඉවසීමෙන් ඉන්න. ඔන්න ඉතින් ගහන්න හදන්නේ ෆොටෝ එකක් අද පාසල් ටිකත් එක්ක. ලස්සනට මේ විදිහට තියාගෙන ওই ටිකනේ ඉතින් අපිට අද දවසේ අවසානයේ ලස්සන මතකයක් විදිහට ඉතුරු වෙන්නේ. ඉතින් උදේවරුේ පෑ දෙකයිමට තිබ්බේ ෂොප් එකට ඇවිල්ලා මේ වැඩ ටික ඔක්කොම කරගන්න. මම දැන් ටක් ගාලා ගෙදරට යන්න ඕනේ. පොඩ්ඩක් බලන් ඉන්නවා මං එනකන් ඉතින් ආයෙත් ගෙදරට ගිහින් ෂොප් එකට එන්න ඕනේ. එහෙනම් අදට ගිහින් එන්න.